මම මේ පුද පූජා නවත්තන්න කියනව නෙමෙයි. ප්‍රසිද්ධ පන්සලක නමක් කියලා හාමුදුරුවනේ 17 වෙනි වතාවට ආලෝක පූජාව බාරගත්තා කිව්වා. අනිත් පැත්තෙන් ගෙදරින් ළමයාගෙන් හරි කායෙන් හරි කෝල් එකක් ආවා. ලැජ්ජන දෙවවන තොපිට මන් නැත්තම් කන්නේ කොහොමද කියලා. කිව්වේ මොකද්ද? ආලෝක පූජාව 17 වෙනි පාරවටලු බාරගත්තේ. ගෙදරින් කෝල් එකක් ආවම සමහර මිනිස්සුන් අපිනුදින බොමුලුත් එක පතුරු ගහලා කයි කියලා හිතෙනවා. බුදුහාරොත් දේශනා කරන අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේ ඉදුණු පාට අමුඹ ඔය එළියෙන් හොඳට හිටියට මිනිස්සුන් ඇතුළ හරි සවුත්තුයි. ගෙවල් වල ලෝක තමයි තියෙන්නේ. ලෝකෙට පේන්න දෙන්න එකට වෙඩින් එකට යනවා. ලෝකෙට පේන්න දෙන්න එකට උත්සවයට යනවා. ඒ වුණාට කල්පනා කරන්න මායි මගේ බිරිඳයි ස්වාමියයි කවද්ද අන්තිමේට එකට ඉඳගෙන බත් කෑවේ කියලා. දෙන්න එකට ඉඳගෙන බත් කන්නේ. ගෙවල් වල පිච්චෙනවා මිනිස්සු. හොඳට මතක තියාගන්න. ඔය චෛත්‍ය ගෙඩි පිටින් ගිල්ලත් තේරුම් නැහැ පවුල පන්සල වගේ නැත්තම්. පවුල පන්සල වගේ තියෙන්න ඕන. අපේ ගෙවල් වල කතාවත් කරන්න පුළුවන් දෙයක් මිනිස්සුෙකුට. ප්‍රශ්නයක් කතා කරේ හැකිද? මරාගෙන කණ්ඩෙන්න බින්නතනේ. ඔය දරුවන්ට කියන්නකො දෙපාරකට වඩා බත් කන්න කියලා. දරුවෝ මොකද කරන්නේ? ඔය මේ පැත්තේ කොල්ලෝ ගංජා හරමේ ගහනවද නැහැ? නැසහති ගමහන්න. නැතු ඉතින් මං හිතන්නේ. නැ බොහෝ පැතිවල තියෙනවා ඒකයි කියන්නේ. ඔය පෙති ගහනවා. දහිතා ගන්න ඕනේ ගහන්නේ මමද? මම හවල් දෙය ගහනවා කියලා තම තමා විසින් මන් දන්නේ නැහැ නේ ඒකයි. ඔයත් දන්නවද නේද? කියන්නකෝ. කවද්ද අන්තිමේට ගෙදර හැන්දෑවේ කට්ටියම එක්ක අහුවෙලා බත් කෑවේ? එහෙම කනවද ගෙවල් වල? අම්මා තාත්තා දරුවෝ මම අපේ තාත්තලාට කියන්නේ බිරිඳ දරුවොත් එක්ක හැන්දෑවේ බත් ටික කාලා බුදිය ගන්න තියෙන වෙලාව ඔය එක කරකු බොණ්ඩ යන්න දාගන්න එපා. ඒකට ඉතින් බොනවා කියන්න නැතුව වෙන මොකද්ද කියන්නේ? මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ හැන්දෑවේ අම්මයි තාත්තයි එක්ක ගෙදර බත් ටිකක් කාලා ඉඳ තියෙන වෙලාව අර බබල් එකක් කෑ ගහනවානේ. ඔය ගෙදර ඉඳ තියෙන අවස්ථාව පිනතුනේ ඔය එකේ කොල්ලොත් එක ගංජා ගහන්න යන්න එපා. පොඩි උන් එක්ක ඉඳ තියෙන වෙලාව නිකන් නිස්කාරණේ. මම මෙහෙම දේශනා කරන්නේ පින්නතුනේ ජීවිතේ පොඩි කාලයයි මේක තියෙන්නේ. අම්මා තාත්තා එක්ක ඉන්න තියෙන බොහොම පුංචි කාලයයි තියෙන්නේ. අය අවුරුදු 30 40 ඉන්න තියෙනවා. පොඩි උන් එක්ක ඉන්න තියෙන්නේ උන් අවුරුදු 18 පෙන්නට පස්සේ අතෑරෙනවා. අය උන් අපිත් එක්ක බුදියන්න බත් කන්න එන්නේ. සමහර තාත්තලා ඉන්න වැඩ ඇරලා එනවත් හරි ලෑස්ති වෙනවත් හරි යනවත් හරි. අර 18 11ට ගෙදර එන්නේ. හැමදාම හැන්දෑවට කෙරළන ගෙවල් වලට එන්නේ. එහෙම කරන්න එපා. මිනිස් වෙලා උපදින එකෙන් වැඩක් ගන්න.